අයිබෝන් ගුණ අයියාගේ කාමරේ. අද මොනවද කතා කරන්නේ? ඇත්තටම ප්‍රධාන මාතෘකා දෙකක් තියෙනවා. ඉතා විශාල විනෝදයක් තියෙන එකක් තියෙනවා. ඒ තමයි ගම්මන්පිල මහත්තයාගේ පොත PDF එක පොතට කලින් PDF එක එලි දැකීම සම්බන්ධව ප්‍රෙස් එකක් තියලා ගම්මන්පිල මහත්තයා මාර ආතල් කතා ටිකක් කිව්වා. මං හිතන්නේ මේ පොත මේ පොත කියන්නේ විහිළු පොතක්. ඒ විහිළු පොත සම්බන්ධව ආපු හොඳම විහිළු ටික තිබ්බේ ඊයේ ප්‍රෙස් එකේ. ඒක ගැන බලමු අපි ටිකක් වෙන්නම කලාපයකට ඒ සාකච්ඡාව ගෙනියන්න මං ගාව නියම බඩු ටිකක් තියෙනවා. ඊරෑ නින්ද ගියෙත් නෑ මේ අද උදේ මේ ටික කියා ගන්නකම්. දෙවැනි එක තමයි වෛද්‍යවරුන්ගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ GMO එක අද දවල් 12න් පස්සේ වැඩ වර්ජනයකට යන්නයි සූදානම කියලා කියනවා. මේ ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වනවා කියලා කියනවා. ඒකට හේතුව තමයි මේ අලුත් වෛද්‍යවරුන්ගේ පත්වීම් ලබා දීම සම්බන්ධයෙන් මේ මතුවලා තියෙන ගැටලුව විසඳුවේ නැත්තම් කරන්න යන වැඩක් ගැන විස්තරයක් කියනවා. මේක ගැනත් තියෙනවා අපිට නැවත කතා කළ යුතු වැදගත් කාරණා ටිකක්. ඒ ටිකත් අපි කතා කරගෙන ඉස්සරහට යන්න තමයි කල්පනා කරන්නේ. අපි ගාව අද තියෙනවා මහබල අශ්වගන්ධ පුරුෂ ශක්තිය වර්ධනය කිරීමට අශ්වගන්ධ කියලා කියන්නේ පාරම්පරික හෙළවෙදකමේ පිළිගත් දේශීය ඖෂධයක්. ඔන්න මහබල අශ්වගන්ධ කැප්සියුල් එකක් ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. මේක මිලදී ගන්න පුළුවන් විශේෂ මිල ගණන් විශේෂ වට්ටම් සහ ප්‍රවාහන පහසුකම් නොමිලේ ඔබට ගෙන්න ගන්න පුළුවන්. ගුණේ 26 කියන ප්‍රොමෝ කෝඩ් එකෙන් mahabala.lk කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔබ මහබල ප්‍රොඩක්ට්ස් රේන්ජ් එකක්ම තියෙනවා. මොනවා ඕඩර් කරත් ඔබට ඒ වට්ටම් ගන්න පුළුවන් යම් යම් කොන්දේසි වලට යටත්ව. ඉතින් මහබල කියලා කියන්නේ ප්‍රීමියම් කැටගරි එකේ ප්‍රොඩක්ට් එකක්. බල ඉන්නතුව මහා බල ගන්න කියලා මතක් කරලා අද කතාවට අපි එනවා. අපි බලමු මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. right. දැන් අපි අද මොනවද කතා කරන්න කියලා කල්පනා කර ඉන්නකොට විශාල විනෝදයක් ගෙනාවේ ගම්මන්පිල මහත්තයා කියලා මම ඔබට කිව්වා. උදේ ප්‍රභාත් ගම්මන්පිල එක එක විදිවලට මේ පාස්කු ප්‍රහාරයේ මහමොලකරු සොයා යාම කියන පොත විකුණ ගන්න එක ඒවා කරනවා. එයා කිව්වා අපරාධේ මට තව පොඩ්ඩක් මේකේ වියදම වැඩි කරලා තිබ්බනම් කරගන්න තිබ්බනම් ලස්සන පින්තූර දාන්න තිබ්බ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඒගොල්ලොන්ට මේ පින්තූර ලස්සනයි. පාට ඒවා. ඩිස්කවුන්ට් දෙනවා ඒ සමහර කියන්නේ. පාස්කු ප්‍රහාරය වගේ එකක් විකුණගෙන කන හැටි. රුපියල් 100 එකතු කිරීමේ දෙවනි ජවනිකාව මේ ඒ ටික අපි එදා කිව්වා. අද තියෙනවා මචං අලුත්ම කාරණා ටිකක් කියන්න. දැන් ඊයේ ප්‍රෙස් එකේ මේ හොඳට අහපල්ලා මේවා හැමදාම නැහැ හැම තැනම නැහැ මේවා මේ ආත. ඊයේ ප්‍රෙස් එකක් තියලා කියපු ප්‍රධාන කාරණා ටිකක් තියෙනවා ගම්මන්පිල. අපි ඒවා කුඩු කරලා සුණු විසුණු කරලා දාන්න මේ හදන්නේ. එකක් තමයි ගම්මන්පිල කියනවා එයාගේ පොත සම්බන්ධයෙන් දැකපු නැති අයට පොඩ්ඩක් මේ නිවුස් එක පොඩ්ඩක් විස්තර කරලා ඉන්නම්. මේ පොතේ PDF එක WhatsApp group වල WhatsApp වල සෑහෙන ප්‍රමාණයක් ෂෙයා වෙනවා. පොතේ PDF එක ඇත්තටම මේ මුද්‍රණය කරලා තියෙන පොත නෙවෙයි. මේ පොතේ මුල් හරියේ ෆයිනල් එඩිට් එක එන්න කලින් මුල් හරියේ තිබිච්ච පිටපතක PDF එකක් තමයි මේ ෂෙයා වෙන්නේ කියලා. හරි එයා කියන ටික මම කියලා ඉන්නම්. ඊට පස්සේ ඒකේ තියෙන ලොජිකල් දේවල් ටික මම කියන්නම්. ඊට පස්සේ එයා කියනවා මේ පොත එහෙම කොහොමද PDF එක එළියට ආවේ කියන එක එයා හොයාගත්තා. මොකද රාජ්‍ය බුද්ධ්‍යංශයටත් වඩා ප්‍රබල බුද්ධ්‍යංශයක් පිවිතුරු හෙළවුරු මේ සතුව තියෙනවා. ඒක ඉතා ප්‍රබල බුද්ධ්‍යංශයක් අපිට තේරෙනවා. ඒක එකම දේ ඒක පොඩි මන්ද බුද්ධ්‍යංශයක් වගේ තමයි මේ කියන එකෙන් අපිට පේන්නේ. කමන්නයි ඉතින් මන්ද බුද්ධ්‍යංශයක් හරි තියෙන එක ලොකු දෙයක් නේ. හරි මේ හොයාගත් ආකාරයට මේක ශානි අබේසය කරලා තමයි මේක එළියට දාලා තියෙන්නේ මේ PDF එක. ඒක උනේ මෙන්න මෙහෙමයි. මම මෙයා කිව්ව ටික කියන්නේ ඒක උනේ මෙන්න මෙහෙමයි. සුරේෂ් සලේට යා මේකේ පිටපතක් දීලා තිබුණා. සුරේෂ් සලේව අත්අඩංගුවට ගන්න වෙලාවේ සුරේෂ් සලේගේ බෑග් එකේ තිබිලා වාහනේ බෑග් එකේ තිබිලා ශානි අබේසය කරලා මේ පොත ඒ බෑග් එකෙන් අරගත්තා. ඒ බෑග් එකෙන් අරගත්තට පස්සේ
සුරේෂ් සලේගෙන් ඒ ගත්ත පිටපත බලාගෙන මේගොල්ලෝ අලුතෙන් ටයිප් කරලා PDF එකක් සමාජයට මුදා හැරලා තියෙනවා. මෙයා දැන් මේ ෆයිනල් එඩිට් එකෙන් පස්සේ දාලා තියෙන පොත නෙමෙයි. ඒක ඊට කලින් තිබ්බ පොතක්. ඒකේ කරුණු වෙනස්, මේක වෙන පොතක්. එහෙම කියලා අමුතු පොතක් ගැන කියනවා. දැන් ඕක තමයි මූලික නිවුස් එක. එතකොට දැන් මචං මේකේ තියෙන ආතල් එක මම පැහැදිලි කරන්නම්. පළවෙනි එක තමයි පොතක් ටයිප් කරලා ඒකේ PDF එක පොත ප්‍රින්ට් වෙලා එළියට දානකම් බේරගන්න බැරි එකෙකුට. හරි. කවර හෝ තත්ත්වයක් යටතේ පොතක් ටයිප් කරලා එඩිට් කරලා ප්‍රින්ට් එකෙන් එළියට දානකම් පොතේ PDF එක රහසිගත ලේඛනයක් විදිහට බේරගන්න බැරි එකෙකුට පාස්කු ප්‍රහාරය වගේ සංකීර්ණ සිදුවීමක් ඉන්වෙස්ටිගේට් කරන්න දැනුමක් තියෙයි කියලා උඹලා විශ්වාස කරනවා. සරලයි. හරි සරලයි. හරි. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරය වගේ මුළු සමාජයම අවුරුදු ගාණක් තිස්සේ සංකීර්ණ වෙච්ච පරීක්ෂණයක අගමුල හොයාගෙන තියනවා උදේගම්මන්පිල. ඒ තරම් සංකීර්ණ, ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ, අර මේ ෂර්ලොක් හෝම්ස් පන්නේ දැනුමක් ගම්මන්පිලට තියෙනවා. හැබැයි තමන්ගේ පොතේ PDF එක බේරගන්න බෑ. තමන්ගේ පොතේ PDF එක බේරගන්න බෑ. PDF එක මිනිස්සු හොරකම් කරනවා. PDF එක තමන්ගේ පොතේ PDF එක බේරගන්න බැරි ගම්මන්පිල පාස්කු ප්‍රහාරයේ මහමොල කරුවා හොයනවා ඉන්වෙස්ටිගේෂන් එකකින්. හරිද? නිකන් හිතහල්ලක පොඩ්ඩක්. ඒක එකක්. දෙවැනි එක තමයි දැන් මේ ඇත්තට මේ ඕන කරලා තියෙන්නේ මොකද්ද දන්නවද? මේ ඕන කරලා තියෙන්නේ ඇත්තටම මේ PDF එක එළියට දාන එකත් මගේ විශ්වාසය නම් මේ PDF එක එළියට දාන එකත් ගම්මන්පිලලගේම වැඩක්. ඒකට හේතුව මං විශ්වාස කරන එක වැරදි වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි ගම්මන්පිලලා විශාල ට්‍රයි එකක් දෙමින් ඉන්නවා පහුගිය කාලය පුරාම. ශානි අබේසේකර්ලව, රවිලව, නිකන් හොරුය, අපරාධකාරයෝය එහෙම කියන තැනකට තල්ලු කරන්නේ. ඒතර ඒක දැන් කාලයක් තිස්සේ කරගෙන එන ප්‍රොජෙක්ට් එකක් නේ. ඒ ප්‍රොජෙක්ට් එකේම කෑල්ලක් විදිහට තමයි දැන් මේ PDF එක ශානි ඉස්සුවා කියන නිවුස් එක හදන්නේ. ඒගොල්ලොම PDF එක එළියට දාලා මේ බලන්නකෝ සුරේෂ් සලේගේ අතේ තිබ්බ PDF එක ශානි උස්සලා එළියට දීලා කියලා. يعني දැන් මේ කතාව හරිම ලොජිකල් මම මේ කියන එක. අපිට පේනවා එක්තරා කණ්ඩායමක් කාලයක් තිස්සේ ශානිලා රවිලා එක්ක විශාල අවුලක ඉන්නවා. දැන් මේ පොතෙත් ශානිලව රවිලව කොහෙට හරි ගෙනහිල්ලා හේතු කරන්න try එකක් දීලා තියෙන බව පේනවා. එතකොට ඒ කණ්ඩායමම එළියට ඇවිල්ලා කියනවා අපේ පොත හොරකම් කරලා තියෙන ශානිලා කියලා. ඒ කියන්නේ මේ ශානිලාව කොහෙට හරි හේතු කරන්න දෙන try එක තමයි මේ තියෙන්නේ. ඒක ඊට වැඩි ආතල් එකක් තියෙනවා. සුරේෂ් සලේ කියලා කියන්නේ හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානියා. හරිද? මට තේරෙන්නේ නැහැ කොහොමද මේ ගානට මිනිස්සු පච වෙන්නේ කියලා. හිටපු බුද්ධ්‍යංශ ප්‍රධානියා. උදේ ප්‍රභාත් ගම්මන්පිල කියන්නේ පිල්ලයාන්ගේ නීතිඥවරයා. පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු හොයාගත්ත මහා මොලකරු තමයි උදේ ගම්මන්පිල කියන්නේ. ඒතකොට සුරේෂ් සලේට උදේ ප්‍රභාත් ගම්මන්පිල මේ පොතේ PDF එක දුන්නාම උඹලා නිකන් හිතපන් රාජ්‍ය බුද්ධ්‍යංශයේ හිටපු ප්‍රධානියා වෙච්ච සුරේෂ් සලේ මේ තරම් වැදගත්. ඒ කියන්නේ පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු හොයනවා කියන ප්‍රකාශනය ඉතා වැදගත් ඩොකියුමන්ට් එකක් නේ. සුරේෂ් සලේ ඒක බෑග් එකේ දාගෙන එහෙම යනවා. හරි. ඒක මං වගේ මිනිහෙක් ගොබ්බෙක් කරන්න පුළුවන්. අපිට පොලිසි ගැන හරි අපරාධ පරීක්ෂණ ගැන හරි අපිට දැනුමක් නැහැනේ. අපි නිකන් සෙවල පොරවල්නේ. හරි. හැබැයි බුද්ධ්‍යංශ ප්‍රධානියෙක් හිටපු ඒ වගේම මේ පාස්කු ප්‍රහාරය ගැන විශාල ඉන්වෙස්ටිගේෂන් එකක් කරපු ගම්මන්පිල වගේ මිනිස්සෙක් සහ සුරේෂ් සලේ ප්‍රින්ට් අවුට් එක බෑග් එකේ දාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තේ ඇවිදිනවා. හරිද? එයාගේ වාහනේ දාගෙන එහෙම යනවා. මේක එච්චර වැදගත් ඩොකියුමන්ට් එකක් නේ. ඒගොල්ලොන්ට තේරෙන්නේ නැහැ. නිකන් හිතන්න. ඒගොල්ලොන්ට තේරෙන්නේ නැහැ. නිකන් හරි දැන් ඒගොල්ලෝ කල්ැතුව දැනගෙන හිටියනේ ඕගොල්ලෝන් අත්අඩංගුවට ගන්න ඉන්නවා. සලේගෙන් ඕගොල්ලෝ කියන විදියට සලේගෙන් පලි ගන්න ඉන්නවා එහෙම කියලා. ඒතර ඕගොල්ලෝ දන්නේ මේ ලේඛනය කොහේ හරි පරිස්සම් ඇති තැනක හංගලා තියන්න ඕනේ. නිකන් හරි ගෙවල් පරීක්ෂා කරොත්, වාහනේ චෙක් කරොත්, බෑග් දැන් CID එකෙන් ඇවිල්ලා ගෙදරට පැන්නොත් වාහනේ චෙක් කරොත් මේ පොත අහු වෙනවා. අහු වුණොත් මේ මං කියන්නේ
මේ පොතේ PDF එක පිට වෙනවා කියන එක පැත්තකින් තිබ්බහම ඒගොල්ලෝ කරන්න හදන විශාල අනාවරණයක් එළියට යනවා. ඒ හින්දා මේ පොත ඉතාම රහසිගත ලේඛනයක්. මේක අපි පරිස්සම් කරගන්න ඕනේ කියන එක ඕගොල්ලොන්ට තේරෙන්නේ නැහැ. බබ්බු. ඒ හින්දා මේක බෑග් එකේ දාගෙන මේ අපි ඉරිදා පත්‍රය අරන් යනවා වගේ හැමතැනම යනවා. මේ අපි පිළිගන්න ඕනේද? හරි. ඒ කියන්නේ මේ කෙරෙන පරීක්ෂණවලදී ඇත්ත උවමනාව අපි දන්නවනේ. මේ කෙරෙන පරීක්ෂණවල තියෙන වැලියු එක මේ පරීක්ෂණවල තියෙන සමාජ පිළිගැනීම නැති කිරීම සඳහා එක එක වැඩ බස්සනවා. PDF එක හොරකම් කරා කියනවා. පරීක්ෂණ අවසාන වෙන්න කලින් ඒගොල්ලෝ නිගමන දෙනවා. කියන්නේ මේ සමාජයේ මත ඒගොල්ලෝ මුදාහරින්න හදන මතය තමයි ඔය මොන පරීක්ෂණය කරත් ඕවා වැරදි. මොකද හේතුව ඕවා ඔක්කොම මෙහෙම කටල් දූෂණ හොරකම් මරකම් අස්සේ සිද්ධ වෙච්ච අපි කියන එක තමයි හරි කියලා බයෝ චූන් කරන්න දෙන try එකක් මේ. අපි රැවටේ. වෙන වැඩ නැත්තම් හොඳයි. තව එකක්. ඒ මාධ්‍ය හමුවේදීම උදේගම්මන්පිල කියනවා අපේ PDF එක අපේ පොතේ PDF එක සොරකම් කිරීම අපරාධමය වරදක්. හරි? කැත වැඩක්. CID එකෙන් මේ පොත අපි ප්‍රකාශයට පත් කරන්න ඕගොල්ලෝ කියන විදිහට ප්‍රකාශයට පත් කරන්න කලින් හොරකම් කරා. ඒවා මහා කැත වැඩ. ඒවා බුද්ධිමය දේපල අවභාවිතා කිරීම, ඒවා කූට ලේඛන සකස් කිරීම එහෙම කියලා හෙන ටෝක් එකක් දෙනවා. දීලා ඒ ප්‍රෙස් එකේම තව විනාඩි 2-3කට පස්සේ උදේගම්මන්පිල කියනවා පිවිතුරු හෙළවුරුගේ බුද්ධ්‍යංශයක් තියෙනවා රාජ්‍ය බුද්ධ්‍යංශයට වඩා ප්‍රබලයි. ඒක කොච්චර ප්‍රබලද කියනවා නම් ඔයාලා දන්නවද? ජනාධිපතිතුමාගේ ලාච්චුවේ තියෙන ලේඛන 8ක් මම මේ වෙනකොට අරන් තියෙනවා. ඒක හරියද? ඒක හරි. අරක තමයි අවුල. මං කියන්නේ ගම්මන්පිලලට පොලිටික්ස්ුත් බෑ ලොජික්ස්ුත් බෑ නීතියත් බෑ කියලා මං කියන්නේ ඒකයි. දැන් එක වෙලාවක කියනවා එයාගේ PDF එක හොරකම් කිරීම සදා හොරකම් කරලා නම් එහෙම කරලා නෑ මම නම් දන්නවා මේක මේගොල්ලෝමයි දැම්මේ මේ රවිලට කෝණ කරලා ගහන්න. හරි ශානිලට මේ ඒගොල්ලොම කියනවා අපේ මෙහෙම පොතක් මෙහෙම හොර මේ ඩොකියුමන්ට් එක උස්සපු එක වැරදි කියලා. එයාම ඊට ටික වෙලාවකට පස්සේ කියනවා මම ජනාධිපතිවරයාගේ ලාච්චුවේ තිබ්බ ඩොකියුමන්ට්ස් 8ක් මම අරන් තියනවා මේ වෙනකොට. මොනවද බං මේ ලැජ්ජ නැති කතා? අඩුම තරමේ මුලයි අගයි මැදයි ගැලපෙන්න කතාවක් පවත්ත ගන්න බැයිද? උඹලා අවුරුදු ගාණක් පොලිටික්ස් කරලා මේවද ඉගෙන ගත්තේ? අපිට ලැජ්ජා හිතෙනවනේ අහන් ඉන්නකොට. මේව නොකියත් බෑ. ඊට පස්සේ අපිට රැට නිින්ද යන්නේ නැහැ. අවසර මේව ඇහුවාම උදේ මේ ටික කියනකම්. එළියනකම් ඇහැරලා අපි. එතකොට පුදුම පඹගාලක පැටලිලා ඉන්නේ. පුදුම අවුලක තමන්වත් දන්නේ නැති. මං කියන්නේ කවුරු හරි ඉන්නවනම් ගම්මන්පිල්ලට මේ අපි කියන ඒවා යවන්න අප්පා. හරි? ඒ කියන්නේ ලැජ්ජාව කියන එකක් මොකක් හරි ඇති වෙනවනේ. ලැජ්ජාවක් ඇති වෙන්න බෑ. යකෝ ඇත්තනේ මේ මිනිහා කියන එක මං කියන්නේ අපි කියන එක පිළිගන්න ඕනේ නැහැ. නිකන් ඉන්නකොට හිතෙන්න එපා. යකෝ ඇත්තනේ අර ගුණයා කියන එක. මම්ම කියලා ඩොකියුමන්ට් හොරකම් කරන එක නිකන් එන කැත වැඩක් කියලා මම්ම කිව්වහම ජනාධිපතිගේ ඩොකියුමන්ට්ස් 8ක් මං හොරකම් කරලා තියෙනවා කියලා. හරිද? එකක් හොරකම් කරපු එකට වඩා බං 8ක් හොරකම් කරපු එක ලෝක හොරෙක්නේ. හරිද? ඒ හින්දා එන්න ගොබ්බයි උඹලා. හරිද? මට ඇත්තටම දැන් උඹලට තේරෙනවද අපේ රටවල් මෙහෙම තියෙන්නේ ඇයි කියලා? මුන්නේ බං ඇමතිකම් කරේ මේ රටේ. ඒ කියන්නේ අඩුම තරමේ නිකන් ඉතා සරල දෙයක් මේ එකකට එකක් පරස්පර නොවි කියා ගන්න බැරි ගානට. හරි? පීචං වෙන එක, පච වෙන එක, බොරු වෙන එක. හරි? ඒ නිසා උදේගම්මන්පිලගේ ප්‍රෙස් එක සම්බන්ධව ගත්තාම මේ කාරණා 100% එකකට එකක් පරස්පරයි කියන එකයි මට කියන්න ඕන. ඩොකියුමන්ට් සම්බන්ධව කියපු එක. හරි PDF එක මෙච්චර වැදගත් රහසිගත ලේඛනයක් අරගෙන සුරේෂ් සලේ බෑග් එකේ දාගෙන එහෙම ඇවිද්දා කියන එක අපිට පිළිගන්න කියලාද කියන්නේ? හරිද? ඊළඟට මොකද්ද මේ පාස්කු මං කියන්නේ ඔය ඔක්කොම පැත්තක තිබ්බහම මම පටන් ගන්නකොටම කියපු එක පාස්කු ප්‍රහාරයේ මහමොලකරු හොයන එකට PDF එක බේර ගන්න බෑ. හරිද? මොන්ටිසෝරි වලට ඵලයන්. රයිට්. ඕක තමයි ඉතින් අපිට ඕක ගැන කියන්න තියෙන්නේ. මේ එකම මාතෘකාව වටේ කරකිනවනේ. මේ ඉතින් ඕගොල්ලෝ නිවුස් එක ඩෙවලොප් කරනවා. ඉතින් අපි උත්තර දෙනවා. ඉතින් කොහොම යනවා ඊට පස්සේ ඉතින් මේ දුක කියනවා ප්‍රස්තියතිය. අපිට ලැජ්ජා කරනවා, අපහාස කරනවා, එක එක ආදම්මලා ඕවා කියන. රයිට්. වෛද්‍යවරුන්ගේ ගැටලුව. සබාදාමේ මහා බලය. මහා බලවෙතින් ඔබට 100%ක් තත්ත්ව සහතික කළාතු විශ්වාසනීය ප්‍රමිතිය.
මහා බල මුරුංගා කැප්සියුල් රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් පාලන ප්‍රතිශක්තිය වර්ධනය. මහා බල ලුණු විල කැප්සියුල් මතක ශක්තිය ස්නායු ක්‍රියාකාරීත්වය මානසික ඒකාග්‍රතාවය වර්ධනය. මහා බල අශ්වගන්ධ කැප්සියුල් ප්‍රාණවත් ආරම්භයක් සුපිරිම පාලනයක් ලිංගික ක්‍රියාකාරීත්වය වර්ධනය ජව සම්පන්න ලිංගික ඇසුරකට. මහා බල හීන් බෝවිටියා කැප්සියුල් විස නසන අක්මාවට දිව්‍ය ඔසුවක මනා බලය. බල ඉන්න නැතුව මහා බල ගන්න. mahabala.lk. මං හිතන්නේ මේක ටිකක් සීරියස් එකක්. සමහර අය අපිට කමෙන්ට්ස් දාලා තිබුණා මේ මොකද්ද මේ කියලා අපට තේරෙන්නේ නැහැ කියලා. පොඩ්ඩක් පැහැදිලි කරලා ඉවර වෙලා දොස්තර මහත්තුරුන්ට දෙකක් කියන්න තියෙනවා. හරි? ඒ තමයි දැන් මොකද සමහර අයට දැන් මේ නිවුස් එක පැටලලා තියෙන්නේ. GMO එක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියනවා අලුතෙන් පත්වීම් 550කට ආසන්න ප්‍රමාණයක් මගේ මතකයෙන් වැරදි නම් අලුතෙන් පත්වීම් 500 පුහුණුව අවසන් කරපු අලුත් පත්වීම් 550ක් වෛද්‍යවරුන්ට රජයෙන් දෙන්න නියමිතයි. එතකොට මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියනවා ඒ අයට පත්වීම් දෙනකොට අපෙන් අහලා බැලුවේ නෑ. ඒගොල්ලොන්ව අපෙන් අහලා බලන්න නැතුව තමයි පත්වීම් දීලා තියෙන්නේ. පළවෙනිම එක තමයි ඕගොල්ලොන්ගෙන් අහලා බලන්න ඕනේ නැහැ කියන එක. මේක මම එදත් කිව්වා නමුත් අද කියන්න හදන කාරණා ටික වෙනස්. ඒකට ෆවුන්ඩේෂන් එක දාගන්න මම මේ ටික ආයෙ කියන්නේ. ඒ හේතුව තමයි අලුතෙන්ම පත්වීම් දෙනකොට ඒගොල්ලෝ ඕගොල්ලොන්ගේ සංගමයේ සමාජිකයෝ නෙවෙයි. පත්වීම් අරගත්තට පස්සේ වෛද්‍යවරු බවට පත් වුණාට පස්සේ තමයි ඒ අය රජයේ වෛද්‍ය නිලධාරීන් බවට පත් වෙන්නේ. හරි? පත්වීම් දෙන තෙක් ඕගොල්ලොන්ගේ සංගමයේ සමාජිකයෝ නෙමෙයි ඒක එක. ඔවුන් සම්බන්ධව තීන්දුව ගන්න ආණ්ඩුව. සෞඛ්‍ය ඇමතිවරයා, සෞඛ්‍ය අමාත්‍යාංශය. හරි ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක ඒක එහෙම නෙවෙයි නම් මම කියන්නේ ස්ට්‍රයික් කරන්න එපා. මේක වැරදි නම් මේක නීති විරෝධී නම් යන්න නඩුවකට. ගිහලා නඩු දාන්න. ඉවරයිනේ සරලයිනේ. එඩ්ඩුන්ගෙන් පලි ගන්න ඕනේ නෑනේ. ගිහලා නඩු දාන්න මෙහෙමයි අපෙන් අහන්න නැතුව මේ අලුත් පත්වීම් දෙනවා. ඒගොල්ලොන්ව මේ පත් කරලා තියෙන විදිහට අපි විරුද්ධයි. නීති ඉස්සරහට යන්නත් බෑ. හිත දන්නවා කරන්නේ බොරුව කියලා. හරි. ඊළඟ එක තමයි ඔය දොස්තර මහත්තුරුන්ට මේ අවවාදයක් කරන්න තියෙනවා. මොකද අපි දන්නවා මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් එක්ක මේ වෙලාවේ සියලු රටේ ඉන සියලුම වෛද්‍යවරු මේ කරන වැඩේට එකඟ නැහැ. හැබැයි මේ ස්ට්‍රයික් එක හරි මොනවා හරි කෝල් කරන්නේ GMO එකෙන් නිසා වෛද්‍යවරු ඒකට එකඟ නොවුණා නිශ්ශබ්දව ඉන්නවා. මොකද ඒගොල්ලෝගේ පැත්තෙන් හිතුවාම ඒගොල්ලෝ කල්පනා කරන්නේ මේවට විරුද්ධව කතා කරාම කෙලවෙන්නේ GMO එකේ ක්‍රෙඩිබිලිටි එකනේ. ඒකට GMO එකේ ක්‍රෙඩිබිලිටි එකට කෙලවුණාම මේ ඉන්න මෝඩයෝ ටික මේ GMO එකෙන් ගිය දවසක වෙන කට්ටියක් හරි මෙතනටපත් වෙයිනේ. ඒපත් වෙච්ච දවසක හරි GMO එක ඉතුරු වෙන්න එපා. වෛද්‍යවරුන්ට තමන්ගේ අයිතිවාසිකම් මොනවා හරි ඒවා කතා කරගන්න. ඒ නිසා අර මේ කෙලින ගොම්පාට් එකට විරුද්ධ වෛද්‍යවරු පවා තමන්ගේ වෘත්තිය සහ ඒ වෘත්තියේ තියෙන ඒ ආයතනය බේරා ගැනීම වෙනුවෙන් නිශ්ශබ්දව ඉන්නවා. මේක තමයි ඇත්ත කතාව. හරි? හැබැයි මේ අපි GMO එකේ දැන් ඉන්න නිලධාරී මහත්තුරුන්ට කියන්නේ පොඩ්ඩක් ඩොනල්ඩ් ට්‍රම්ප් දිහා බලන්න වැඩ පටන් ගන්න කලින්. හරි? සමහර වැඩ පටන් ගත්තා වගේ නෙවෙයි. හරි? ඒවා නවත්තන්නේ කොහෙද කියලා සීමාව තීරණය කරගන්න කල්ැතුව අදහසක් තියෙන්න ඕනේ. අපි මේක මීට කලිනුත් ওই වෘත්තීය සටන් වලදී කියලා තියෙනවා. මම අහලා තියෙන විදිහට ওই බාලා තම්පෝ කියන වෘත්තීය සමිති නායකයා කියලා තියෙනවා. වෘත්තීය අරගල පටන් ගැනීම නෙවෙයි වැදගත්. ඒක නවත්තන මොහොත තීරණය කිරීම තමයි වැදගත්. ඒ නවත්තන මොහොත කොහොම තීරණය කරන්න වෙයිද කියලා දොස්තරවරු මේ වෙලාවේ කල්පනාවෙන් ඉන්න ඕනේ. ඇයි මං එහෙම කියන්නේ? මේක පැහැදිලිව දේශපාලන එජෙන්ඩා එකක්. දැන් විශාල ආර්ථික අර්බුදයක් තියෙනවා. එක පැත්තකින් විදුලි අර්බුදයක් ඉස්සරහා පෙනි ඉන්නවා අපි. මේ පැත්තෙන් වතුර පිළිබඳ රටේ ප්‍රශ්නයක් තියෙනවා. ඛනිජ තෙල් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. දැන් සමස්තයක් විදියට ජනතාව තරමක මානසික ආතතියක ආර්ථික පීඩනයක ඉන්න වෙලාවක වෛද්‍යවරුත් ස්ට්‍රයික් කරලා සමාජයේ මත විශාල පීඩනයක් මුදා හැරලා පොඩි පොලිටිකල් ගේම් එකකට යටින් නටන රූකඩ ටිකක්ද මේ නටන්නේ කියන සාධාරණ සැකේ මිනිස්සුන්ට ඇති වෙනවා. ඒක දොස්තර මහතුරුන්ට අපි කියන්නේ මේ වැඩි ලොකු ඒවා හිතන්න යන්න එපා. පළවෙනි මේක අද දවල් 12ට පෙර මේ පත්වීම් බාර ගන්න කියලා කියනවානේ. අලුත් පත්වීම් ගන්න ඉන්න මේ වෛද්‍යවරුන්ට අද 12න් පස්සේ මේ පත්වීම් බාරගත්තේ නැත්නම් මං හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයා කියලා තියෙනවා ඒගොල්ලොන්ගේ වැටුපත් හිටවනවා. ඒ පත්වීම්
දෙන්නේ නැහැ කිය. එතකොට අපි මේ අලුතෙන් වැඩ බාර ගන්න හදන තරුණ වෛද්‍යවරුන්ට වෛද්‍යවරියන්ගෙන් අපි ඉල්ලීමක් කරන්නේ එකක් මතක තියාගන්න. ඕගොල්ලෝ ඔය ලෙවල් එකට එන්න අවුරුදු ගාණක් වෛද්‍යවරයෙක් වෙන්න විඳින දුක ඕගොල්ලෝ විඳපු දුක ඕගොල්ලෝගේ දෙමව්පියෝ විඳපු දුක මම හිතන්නේ අපිට වැඩි හොඳට ඕගොල්ලෝ දන්නවා. එක එකාගේ ඉත්තු බවට පත් වෙන්න එපා. ඒක එක. දෙවැනි එක තමයි මට තේරෙන විදිහට සෞඛ්‍ය ඇමතිවරයා කිසිසේත්ම මේ තීන්දුව අකුල ගන්නේ නැහැ. අද 12 වෙනකොට මේ තීන්දුව අකුල ගන්නේ නැහැ. ඒ නිසා දැන් තියෙන්නේ ඔප්ෂන් දෙකයි. අලුත් වෛද්‍යවරුන්ට එක්කෝ මේක බාර ගන්න වෙනවා. එහෙම නැත්නම් ඒගොල්ලෝ තීන්දුවකට එන්න වෙනවා. රයිට් අපිට එපා. අපි ඉන්නවා ගෙදර. කියන තීන්දුවට එන්න වෙනවා. එතකොට දැන් මේ අලුතෙන් පත්වීම් බාර ගන්න ඉන්න ඒ තරුණ වෛද්‍යවරුන්ගේ වෛද්‍යවරියන්ගේ අනාගතයත් එක්ක තමයි මේ GMO එක සෙල්ලම් කරන්නේ. ඇත්තටම මේ මෝඩ GMO එක සෙල්ලම් කරනවා පාර්ශව තුනක් එක්ක. වැඩිම රිස්ක් එක තියෙන්නේ මේ අලුතෙන් පත්වීම් ගන්න කොල්ල කෙල්ලෝ ටිකට. දැන් උන්ට GMO එක ඒක තරහ කරගෙන පත්වීම් ටික ගන්නත් බෑ. ඒතර උඹලාගේ අනාගතේට මේ GMO එකේ ලොක්ක වග කියයිද? හරි? ඊට පස්සේ මම හිතන්නේ මට වැඩිය හොඳට දන්නවා මේ අවුරුද්දේ පත්වීම් ගත්තේ නැත්තම් ඊට පස්සේ අවුරුද්දක පත්වීම් ගන්න ගියාම මතුවෙන දුෂ්කරතාවයන් සහ නීතිමය ගැටලු අපිට වැඩිය හොඳට ඕගොල්ලෝ දන්නවා. මේ ඕගොල්ලොන්ව පලිහක් කරගෙන ඇත්තටම මේ ඓතිහාසිකව ගත්තොත් මේක මේ සැරේ මේ GMO එක අරගෙන තියෙන තීන්දුව දොස්තරවරුන්ව විතර මේ ලෙඩ්ඩුන්ව විතරක් නෙවෙයි මේ අලුතෙන් පත්වීම් බාර ගන්න අහිංසක කොල්ල කෙල්ලෝ ටිකගේ ජීවිත ටිකකුත් මේගොල්ලෝ මේ වෙලාවේ පලිහක් කරගෙන තියෙනවා. හරි? ඒ හින්දා GMO එකේ මතයට against ගිහිල්ලා මේ පත්වීම් ටික ගන්නත් මේ අලුත් කොල්ල කෙල්ලෝ ටික බයයි. හරි? ඒතකොට ඊටාම නරක සංස්කෘතියක් මේ පුරුදු කරන්නේ. මේක ඇත්තටම වෛද්‍යවරුන්ට ඉතිහාසයේ පළවෙනි වතාවට GMO එක තමන්ගේ මේ උන්ට තර්ජනයක් එල්ල කරනවා. සමහර පත්වීම් ගන්න ඉන්න අයට පෞද්ගලිකව කතා කරලා ඔය වැඩේ කරන්න එපා කියලා කියනවා දැනට තොරතුරු ලැබිලා තියෙනවා. ඒතකොට එක පැත්තකින් එතන තියෙනවා තමන්ගේම වෘත්තීය පිරිසකට කෙලවන එක. අනික් පැත්තෙන් ස්ට්‍රයික් එකකට ගියොත් ලෙඩ්ඩුපත් වෙන අපහසුතාවයේ දුප්පත් මිනිස්සු. තුන්වෙනි එක තමයි මේ තීන්දුවට විරුද්ධ වෛද්‍යවරුන්ගේ ක්‍රෙඩිබිලිටි එක. ඒ අයට GMO එකට මොකුත් අපහසයක් වෙන නිසා මොකුත් කතා කරන්නත් බෑ. මොකද ඒගොල්ලන්ට GMO එක බේර ගන්න ඕනේ. හැබැයි මේ මෝඩයෝ ටික කරන වැඩේ නිසා GMO එකේ අනාගතය විශාල අභියෝගයකට ලක් වෙනවා. මේ කාරණා තුනම තියෙනවා. පොඩි දෙයක් විතරක් කියන්න. මම ප්‍රාර්ථනා කරන්නේ මෙහෙම වෙන්න කියලා. සහ මේ රටේ දොස්තර මහත්තුරු අපි එක්ක තරහ වෙන්න එපා. අපි ඔබත් එක්ක ඉතාම එකඟයි. ඔබ වෙනුවෙන් අපි පෙනී හිටිනවා. ඔබ වෙනුවෙන් අපි විශාල අවස්ථාවල් වල කතා කරලා තියෙනවා. ඔබට ඉතාම එදත් අපි එපිසෝඩ් එකේ කිව්වා මේ රටේ වෛද්‍යවරුන්ට විශේෂ වරප්‍රසාද ලැබිය යුතුයි. ඒකට හේතුව පුද්ගලිකව හිතුවාම අපේ රටේ වෛද්‍යවරුන්ට ලෝකේ වෙන වෙන රටවල් වලින් ඉල්ලුමක් තියෙනවා. මීට වඩා සැපවත් ජීවිතය අයට ගත කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ මේ අවස්ථා අතහැරලා තමයි ලංකාවේ ඉන්නේ. ඒ නිසා වෛද්‍ය වෘත්තිය කියන්නේ ඉතාම අමාරු වෘත්තියක්. හරි? නිසා උන්ට ලැබිය යුතු අයිතිවාසිකම් ප්‍රතිලාභ ඒවා ලැබීම පිළිබඳව අපි එකඟයි සහ ඒවා ලැබිය යුතුයි කියලාත් අපි විශ්වාස කරනවා. කවුරු හරි අහුවොත් අනික් වෘත්තීන්ට වඩා දොස්තරලා ලොකුද කියලා ඇත්තටම කියන්න තියෙන ලොකුයි තමයි. ඒක අපි පිළිගන්නවා. හරි? මොකද හේතුව මිනිහෙගේ ජීවිතයක් එක්ක කරන ගනුදෙනුවක් කියලා කියන්නේ වෙන කිසිම වෘත්තියක් එක්ක සංසන්දනය කරන්න පුළුවන් රැකියාවක් නෙවෙයි. ඒ නිසා ඔවුන්ගේ මානසිකත්වය, ඔවුන්ගේ ආර්ථික තත්ත්වය යහපත් මට්ටමින් පවත්වාගෙන යාමට රජයකට වගකීමක් තියෙනවා. ඒ ගැන වාදයක් නැහැ, තර්කයක් නැහැ. හැබැයි මේ වගේ ගොබ්බ වැඩ වෙනුවෙන් ඒ අහිංසක දොස්තරවරුන්ගේ ගෞරවය කෙලසන එකට GMO එකකට විරෝධය පළ කරන්න තමයි අපි මේ කතා කරන්නේ. මම කියන්නේ ඔය දොස්තර මහත්තුරු එකක් මතක තියාගන්න මිනිස්සු ඉන්නේ විශාල පීඩනයක. එදත් අපි කිව්වා මීට වඩා ලොකු පොරවල් මේ රටේ මිනිස්සු ගෙදර යවලා තියෙනවා. ලොකු දේවල් ඕනේ. ඕගොල්ලෝ ස්ට්‍රයික් එකකට ගිහිල්ලා හරි මිනිස්සු එක්කෙනෙක් දෙන්නෙක් මැරිලා මිනිස්සු අපහසුතාවයට පත් වෙලා මේ රටේ මිනිස්සු ලොකු දේවල් කරන්න ඕනේ නිකන් හිතහල්ලා හරිද පෙට්‍රල් ෂෙඩ් වල තෙල් ගහන මහත්තුරු ටික තීරණය කළොත් අපි දොස්තරලට තෙල් ගහන්නේ නැහැ කියලා. වැඩි ඕනේ හරිද මේ රටේ මිනිස්සු තීන්දුව කළොත් අපි දොස්තරලට තෙල් ගහන්නේ නැහැ ෂෙඩ් වල. පුළුවන් දෙයක් කරපල්ලා. කියන්නේ ඕගොල්ලොන්ට ඔයාලා වෛද්‍යවරු වෙලා තියෙන බලය තරම්ම බලයක් මේ රටේ ඊටාම කියන්නේ අපි කියන්නේ වෘත්ති වශයෙන් නෙවෙයි. ඒ කියන්නේ වෘත්තීමේ ධාරාවෙන් ඊටාම යට වෘත්තියක් කරන කෙනෙකුට වුණත් ඔයාලව බිත්තියට හේතු කරන්න බලය තියෙනවා.
ඔයාලා පදිංචි වෙලා ඉන්න නගර සීමාවේ නගර සභාවේ ප්‍රාදේශීය සභාවේ ඉන්න කම්කරුවෝ ටික තීරණය කරොත් අපි දොස්තරලා ගෙවල් වල කුණු එකතු කරන්නේ නැහැ කියලා. හරිද? වැඩි ඕනේ නැහැ. කුණු එකතු කරන්නේ නැහැ අපි දොස්තරලා ගෙවල් වල කියලා මිනිස්සු තීරණය කරොත් ඔයගොල්ලෝ මොකද කරන්නේ? හරි? ඒ හින්දා විශේෂයෙන්ම ලෝකාර්ථික අර්බුදයක් රටක් විදිහට විශාල අර්බුදයක් අභියස මුහුණ දීලා ඉන්න වෙලාවක දොස්තර මහත්තුරුන්ට මේ වගේ කිසිම පදනමක් සාධාරණ තර්කයක් නැති හේතුවක් පදනම් කරගෙන වැඩ වර්ජනයකට යන්න පුළුවන්කම තියෙනවා නම් හරි ඒක ඊටාම අමානුෂික ඊටාම නරක තත්ත්වයක්. අපි කියන්නේ මේ ආණ්ඩුව බේරන්න කියන එක නෙවෙයි. හැබැයි මේ වෙලාවේ මේ අලුත් අවුරුද්දක් අභිමුව අපි ඉන්නේ. හරි. එතකොට මිනිස්සු ඇත්තටම ස්පිරිතාලයක ඉන්න හැම මිනිස්සෙක්ම කැමති දෙයියනේ කියලා අලුත් අවුරුද්ද කලින් බෙහෙත් ටිකක් අරගෙන ටිකට් එක කපාගෙන ගෙදරට වෙලා ඉන්න. හරි අලුත් අවුරුද්ද දවස් ටිකේ අසනීපයක් තියෙන මිනිහෙක් ලෙඩක් තියෙන මිනිහෙක් එක්ක ඒ අවුරුද්ද කියන මේ ෆෙස්ටිවල් එක මිනිසුන්ට සමරන්න බෑ. ඒ නිසා ඕගොල්ලෝ මේ සමාජයට කරන්න හදන ඉතා නරක වැඩක්. හරි ඒකට රිටර්න් එකක් ඔයාලට හම්බුනොත් ඕගොල්ලෝ මතක තියාගන්න හැමෝම මුළු සමාජයක් විදිහටම කියයි හොඳ වැඩේ දොස්තරලාට ඔහොම වෙලා මදි කියලා. ඒ කියන්නේ මේ වෘත්තීය සටන් වලට අපි ගරු කරනවා. අපි ඒවා වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවා. හැබැයි මේ කරන්න හදන මේ ඉදිරිපත් කරන තර්ක එකක්වත් කිසිම ආකාරයකින් පිළිගත හැකි සාධාරණ තර්ක නෙවෙයි. මේකෙන් මහජනයා පීඩාවට පත් කරන්න දොස්තර මහත්තුරු ලෑස්ති වුණොත් මං හිතන්නේ ඒකට විරෝධය පළ කරන්න මේ රටේ මහජනයා සමාජ මාධ්‍ය හැමෝම ඉස්සරහට එයි. දොස්තර මහත්තුරු මේක පොඩ්ඩක් තේරුම් අරගෙන කරන්න. මොකද හේතුව මේක නරක සෙල්ලමක්. අලුත් අවුරුද්දක් ළඟ තියාගෙන විශාල ආර්ථික පීඩනයක් එල්ල වෙමින් තියෙන වෙලාවක ලෝකේ යුද්ධයක් තියෙන වෙලාවක ලයිට් නැතුව වතුර නැතුව khනිජ තෙල් මිල අහස උසට ගිහින් තියෙන වෙලාවක මිනිස්සු කොයි විදිහට පීඩනයේ මුදා හරියද කියලා අපිට කියන්න බෑ. අපි කියන්නේ ඒක එහෙම නොවිය යුතුයි. එතනට තල්ලු වෙන්න එපා. හරි. මේක අපි සාමූහිකව සමාජයක් වශයෙන් ගොඩ එන්න ඕන වෙලාවක ඕගොල්ලෝ පදනම් විරහිත දේවල් මත සමාජයේ මත පීඩනයේ මුදා හැරීම ඕගොල්ලොන්ව විශාල අප්‍රසාදයකට පත් කරනවා. ඒක මතක තියාගෙන වෘත්තීය සටන් කරන්න. විශේෂයෙන්ම මම ඒකයි කිව්වේ මේ GMOA එක කණ්ඩායම් තුනක් මේ වෙලාවේ ආතතියට පත් කරනවා. වැඩියෙන්ම ආතතියට පත් කරන්නේ ඒගොල්ලොන්ගේ කණ්ඩායම ඇතුළේ ඉන්න වෛද්‍යවරුන්ව. ඔවුන් ඉතා අසරණ වෙනවා. ඔවුන්ගේ ගෞරවය සහ ඔවුන් ඉස්සරහා විශාල චැලෙන්ජ් එකක් එනවා ස්ට්‍රයික් එකකට ගියොත්. දෙවෙනි එක මේ අලුතෙන් මේ වෘත්තියට එන්න හදන තරුණ වෛද්‍යවරියන්ගේ අනාගතය. තුන්වෙනි එක මේ රටේ අහිංසක දුගී දුප්පත් මිනිස්සුන්ගේ ඒ රෝගීන් ටික. මේ තුන එක්කම කරන සෙල්ලම ඉතා නරක සෙල්ලමක් වෙයි කියන එක තමයි අපේ හැඟීම. අපි ගිහිල්ලා